පව් කරන්නේ සල්මන් ෆාම් එක අපි මෙතැන්ට ආව අපිට කලින් ඔව් අපි ආව එකපාරක්. අපි හැබැයි බ්ලොග් එකක් ගෙනාවේ නැහැ. අපි අනිවාර්යෙන් ගේන්නම්. මොකද ලස්සනයි සැල්මන් එක ඇතුළෙත් බලන්න ගොඩක් යන ලොකු දේවල් නැහැ. හැබැයි ඔයාලා මීට කලින් දැකලා නැති ලස්සන ටිකක් තියෙනවා බලන්න. ඒ කියන්නේ සල්මන් ඒගොල්ලොන්ගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒගොල්ලෝ බිත්තර වලින් මාළු ගන්න තැන ඉඳලා ඒගොල්ලෝ අන්තිමට සල්මන් මාළු අල්ලලා ඒගොල්ලෝ ඩිෂ් එකකට ගේන තැන ඉඳලා ඒ හැම දෙයක්ම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ඔක්කොම බලන්න පුළුවන්. ඉතින් අපි දැන් ට්විසල් ජන්සන් එක පාස් කරා. ටයිසල් ජන්සන් එක පාස් කරලා අපි දැන් පොඩි දුරක් ඇවිල්ලා ඉන්නේ. පුකකාකි එයාපෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්කයිලයින් එකක්. ඒගොල්ලන්ගේ පැරිෂූට් එතකොට හෙලිකොප්ටර් රවුන්ඩ් ඒ ටික තියෙනවා ඇඩ්වෙන්චර්. අපි ඒ ටික පහු කරලා දැන් පොඩි දුරක් ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉස්සරහින් තමයි අපිට හැරෙන්න තියෙන්නේ අවුරාකි මවුන්ට් කුක් වලට. ඉතින් මේ ටික පාස් කරලා ඉස්සරහට යද්දී තමයි අපිට හම්බෙන්නේ ලැවැන්ඩර් ගාඩන් එක. මේ දවස්වල නම් ලැවැන්ඩර්ස් නෑ. මොකද ඕෆ් සීසන් එක නිසා. You got me up and I keep bleeding, I keep bleeding love. I keep bleeding, I keep bleeding love. Keep bleeding, I keep bleeding love. You got me up and I Nothing changing about your young imagination. ඉතින් අපි දැන් පල්ලෙහාට බහින ගමන් අපි මවුන්ට් කුක් කරලා ලස්සන අසිරිය නරඹලා දැන් පල්ලෙහාට එන ගමන් ආපහු. ඉතින් ඔයාලා මොකද හිතෙන්නේ මේ අද දවස ගැන? හරිම ෂොක් දවසක්. මාර ලස්සනයි. මාරම ලස්සන view එකක් තිබ්බේ. හැබැයි අපිට අර බ්‍රිජ් එකේ දිගේ යන්න තිබ්බනම්
ඕ ඒක අද කලෝස් මොකක් හරි හේතුවක් නිසා එක අද වහලා තියෙනවා අද කියන්න දැන් දවස් කීපයක් වෙනවා අපි අපහුණු ඉතින් අපි දවස ඇවිල්ලා ලබන මාසය වගේ ගියොත් මීටත් වඩා ලොකෝට ස්නෝ කරලා තියෙනවා මීටත් වඩා සීතලයි වඩ වැඩි අමාරු වෙනවා මේ ටිකත් හරි අමාරුයි අපි කොහොමද ලස්සන ගමනක් හරිම ලස්සනයි අපි ඒ වගේ මම ෆස්ට් ටයිම් ස්නෝ දැක්කා හරිම ලස්සනයි ෂෝයි ඔව් අද හිතේ තිබුණ එක ආසාවක් ආගෙන තාම හරියට